මේ පැත්ත බලනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක ගමම්ම සිහි කල්පනාවක් නැහැ. එක්ක පිම්මට පැනලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ වැඳ වැටිලා බුදුරජාණන් වහන්සේගේ කින්නා දෙකසේ තමන්ගේ අත් දෙකෙන් අල්ලාගෙන අඬන්න ගත්තා. ඒ අඬපු ඇඟිල්ලට බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ ස්පර්ශ නොවුණා නම් යසෝදරාවගේ හදවත පැලෙනවා. එච්චර ඇඬිල්ලක්. කිහිවලු කඩාගෙන ඇඬිල්ලක්. සිහි නැතුව ඇඬිල්ලක්. සසරකම දුක් කියන ඇඬිල්ලක්. අවුරුදු 6ක් තමන් විඳපු දුක වචනින් කියන්නේ නැතුව තේරෙන්න අඬන ඇඬිල්ලක්. එහෙම අඬලා යම් මොහොතක සිහිය ආවද වේගින් පස්සට විසුණා. එතකොටම දැනුණා මේ බුදුරජාණන් වහන්සේ නමක් කියලා. මේ යසෝදරාව මගේ සම්මා සම්බුද් බවට සසරේ බොහෝ උපකාරී වුණා. ඒ නිසා යසෝදරාවන්ට මේ ජීවිතේ බොහෝ සැනසෙල්ලක් ලැබෙනවා. යසෝදරාවන්ට බොහෝ සැනසෙල්ලක් ලැබෙනවා. යසෝදරාවට බොහෝ සැනසෙල්ලක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ යසෝදරාව ආශ්‍රේෂවා. බලාගෙන හිටිය යසෝදරා කඳුළු පිරිමුණේ. ඒ තමයි යසෝදරාවන්ගේ සසරක දුක නිවාගත් තැන.